සිලොන් ෆර්නිචර් කම්පැනි එක අපේ ගෙදරට නිතරම විසිට් කරා. ඒක මොකද ෆර්නිචර්ස් එහෙම ඇවිල්ලා සැරින් සැරේ මෙෂර් කරලා ෆයිනලයිස් කරා අපිත් එක්ක කතා කර කර. ඒතකොට ගෙදර ඕපනින් එක දවස වෙනකම්ම හොඳට අපිත් එක්කම ඉඳලා මේ ෆයිනලයිස් කරලා තමයි අන්තිමටම මේ අවුට්පුට් එක දුන්නේ අපිට මෙච්චර ලස්සනට. සිලොන් ෆර්නිචර් ඔව් අපි මුලින්ම ගේ හදද්දී අපිට පොඩ්ඩක් අපිට කස්ටමයිස් කරලා අපේ මේ ගෙදර පොඩ්ඩක් රොයල් ලුක් එක ගන්න ඕන වෙනවා. ඉතින් අපි එතකොට අපි ගොඩක් ඉන්ටීරියර්ස් ඩිසයිනර්ස් ළඟාවට ගියා, ඉන්ටීරියර් ඩිසයිනින් කම්පැනිස් ගාවට ගියා. ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා අපි බැලුවා කොහොමද අපේ තියෙන ඔළුවේ තියෙනම අයිඩියා එක අපිට මේ ගෙදරට ගන්න කොහොමද, ඒ රොයල් ලුක් එක ගන්න කොහොමද කියලා. එතකොට අපිට හම්බුණා සිලොන් ෆර්නිචර් ආයතනය. ඉතින් එයාලා ඇවිල්ලා මේ ගෙදර ඔක්කොම හොඳට බලලා අපි එක්ස්ටීරියර් පාර්ට් එක ඉවර කරලා තිබ්බේ. එතකොට ඒගොල්ලෝ හොඳට ඇවිල්ලා බලලා අපේ ඉන්ටීරියර් පාර්ට් එක බලලා ඒකට ගැලපෙන විදිහට අපේ ඔළුවේ තිබ්බ අයිඩියා එකත් අරගෙන අපිට ඕන කරන මේ රොයල් ලුක් එක කොහොමද ඒගොල්ලෝ ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා ඩිසයින් කරලා අපිට පෙන්නලා 3D කරලා මේ විදිහට මෙතනට මේක කරමු, මෙතනට මේ විදිහට දාමු කියලා අපේ අයිඩියා එකත් අරගෙන ඒගොල්ලොන්ගේ අයිඩියා එකත් එක්ක ඒක අපිට ලස්සනටම කරලා දුන්නා. අපිට රොයල් ලුක් එකට යන්න ඕන හින්දා අපි සිලොන් ෆර්නිචර් ආයතනයත් එක්ක කතා කරලා අපි ඩිසයිඩ් කරා wood color and white color යන්න. අපි ඊට පස්සේ ඒ විදිහට තමයි මේකේ ඔක්කොම ෆර්නිචර්ස් කරේ. ගෙදර වර්ගඩි ප්‍රමාණය ගත්තොත් 8000 ගණක් වගේ තියෙනවා. එතකොට බිත්තිවල උස එහෙම අඩි 14ක් වගේ තියෙනවා. ඉතින් අර පොඩ්ඩක් කස්ටමයිස් කළාම තමයි අපිට බඩු ඕනේ උනේ. මොකද මේකට හරියන්නම ඒ උස ඒ පළලත් එක්ක බලද්දි ඉතින් සිලොන් ෆර්නිචර් ආයතනය ඇවිල්ලා ඒවත් ඔක්කොම බලලා මෙෂර් කරලා අපිට බඩු ටික ලස්සනට හදලා දුන්නා. එතකොට රූම්ස් වල වර්ඩ්‍රෝබ්ස් එහෙම ගත්තොත් එහෙම පොඩ්ඩක් විශාලත්වයෙන් වැඩි. අපි අර සම්පූර්ණ සයිඩ් එක බිත්තියක්ම කවර් කරන්න අපි වර්ඩ්‍රෝබ්ස් දාලා තියෙනවා. රූම්ස් වල බෙඩ් සයිඩ් එක ගත්තත් ටිකක් විශාලයි. ඉතින් ඒවට බෙඩ් වෝල්, ඒ බෙඩ් හෙඩ් එක ඔක්කොම අපි කස්ටමයිස් කරලා සිලොන් ෆර්නිචර් ආයතනයත් එක්ක අපි කතා කරලා ඒ ඔක්කොම ඩිසයින් කරා. එතකොට වර්ඩ්‍රෝබ්ස්, එතකොට මිරර් වෝල්ස් ඒ ඔක්කොම රූම් එකට එකින් එක වෙනස්, එක රූම්ෙන් රූම් එකට වෙනස් කස්ටමයිස් කරා. ඒ විශාලත්වය ඒවත් එක්ක ඔක්කොම ලස්සනට කරලා දුන්නා අපිට. අපි අපේ ගෙදරට අපි ඉලෙක්ට්‍රික් කර්ටන්ස් යූස් කරලා තියෙනවා. මොකද වෝල්ස් උස හින්දා. ඒ වගේම ඒවා ඔක්කොම සිලොන් ෆර්නිචර් ආයතනයෙන් තමයි කරේ. එතකොට අපේ ගෙදර ගොඩක් බඩු තිබ්බා. ඉතින් ඒවත් එක්ක මේගොල්ලෝ අපිට ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් දුන්නා. සැරෙන් සැරේ රෑ උදේ දවල් බැලුවේ නෑ. හැමතිස්සෙම අපි ටක් ගාලා අවශ්‍යතාවයට අපි කෝල් කරපු ගමන් ටක් ගාලා නිත් දවසේට ගෙනල්ලා දෙනවා කොහොම හරි ඒගොල්ලොන්ගේ ලොරිස් වල. ඉතින් ට්‍රාන්ස්පෝර්ට් එක ඇත්තටම ෆ්‍රී අපිට කරලා දුන්නා සිලොන් ෆර්නිචර් ආයතනය. සිලොන්